අපේ පාසලේ ඉතිහාස විෂය ගුරුවරියක් විදිහට තමයි මම කටයුතු කරන්නේ. අපේ පාසලේ ප්‍රියාන්ත සර් හඳුන්වා දීපු මේ නව මෘදුකාංගය හරහා අපි විශාල වැඩ කොටසක් ඉටු කරගන්නවා. විශේෂයෙන් අපිට උවමනා වෙනවා ඒක සෑම වාර විභාගයකම ඇගීම් කටයුතු වලදී වෙනදට අපි වාර විභාගයක ඇගීම් කටයුතු වලදී ගොඩක් අපහසුතාවයටපත් වෙනවා. විශේෂයෙන් උදාහරණයක් විදිහට දැන් සමහර අපිට අපේ පාසල ලොකු පාසලක් නිසා සමහර කෙනෙකුට පන්ති 10 12ක පේපර් බලන්න තියෙනවා. එතකොට ඒව බලලා ඒ වගේ ලකුණු විශ්ලේෂණය කිරීම අපහසු කාර්යයක් වෙන්න පුළුවන් අපි ඒක අතින් ලියලා කරනවා නම්. හැබැයි මේ මෘදුකාංගය හරහා ප්‍රියන්සර්ගේ අපිට තියෙන්නේ ඒ ලකුණු ටික ඩේටා විදිහට මේක ඇතුළත් කරන්න විතරයි. ඊට පස්සේ අපිට ඕනේ ඒකේ අඩු ලකුණු මට්ටමක්ද වැඩි ලකුණු මට්ටමක්ද එයාගේ සාධන මට්ටමද පෙර වසරත් එක්ක කොහොමද ඒක සංසන්දනය වෙන්නේ මේ සියලු තොරතුරු අපිට ඉතා ඉක්මනින් ලබා ගන්න මේක ලොකු පහසුවක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි වෙනදට අපි වාර විභාගයක් අවසන් වුණාම ගුරුවරු විදිහට විශාල එක මානසික සමහරට පීඩනයකටපත් වෙනවා. කොහොමද ඉතා ඉක්මනින් වෙනිය තෝරන්නේ සාධන මට්ටම ලකුණු කරලා දෙන්නේ ප්‍රගති වාර්තා ලියන්නේ ඒවා ලොකු ගැටලු බවටපත් වෙනවා. හැබැයි අද වෙද්දී අපි ඉතාම පහසුවෙන් තමයි මේ ඇප් එක නිසා කිසිම මානසික පීඩනයක් නැහැ. අපි බොහොම නිදහසේ විභාගයක් ඉවර වුණාම අපි ඉතාම නිදහසේ අපේ පන්තියට සහ අපේ විෂයට අදාළ ලකුණු ටික එන්ටර් කරනවා. ඊට පස්සේ අපිට අදාළ තොරතුරු ටික ඉතා තත්පර ගානකින් අපිට ඕන මොකද්ද ඒ තොරතුරු ටික ලබා ගන්නවා. අරගෙන අපිට තියෙන්නේ ඊටම කෙටි වේලාවකදී ප්‍රගති වාර්තා පොතේ ඇතුළත් කරලා සහ ඒක අවශ්‍ය නම් print out එකක් විදිහට ඒක ඕන කොහොමද ඒ සියලුම දේවල් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මේක ඊටාම හොඳ නව සොයා ගැනීමක් මම හිතනවා මේව තමයි වෙන්න ඕනේ. එතකොට අලුතෙන් හැම පාසලකටම අපේ රටේ මේක හඳුන්වලා දෙන්න පුළුවන් නම් අපි ගුරුවරු විදිහට ඊටාම හැම කෙනෙක්ම තමන්ගේ වෘත්තිය කරද්දී ඊටා අර මානසික එක තියෙන අපහසුතාවෙන් මිදලා බොහොම මේක සතුටින් ඉගෙන ගන්න සහ උගන්වන්න මේක ලොකු පහසුවක් වේවි. ඒ නිසා අපේ පාසලේ ප්‍රියන්ත සර්ට මේ වෙනුවෙන් මම වගේම සියලුම ගුරුවරු වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.